උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමට අදාළ යෝජනා ඇමරිකාව ඊයේ එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කළා. ඇමරිකාව විසින් ඊයේ ඉදිරිපත් කළ මෙම යෝජනා ප්‍රධාන වශයෙන්ම උතුරු කොරියාවේ ආනයනය මත පදනම්ව තිබෙනවා. මේ අනුව කොරියාව ලොව අනෙක් රටවලට ආනයනය කරන සියලු භාණ්ඩ මිලට ගැනීමට පෙර අදාළ භාණ්ඩ විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතු වනවා. මේ සඳහා දැරීමට වන අමතර වියදම් නිසා එම රටවල් උතුරු කොරියානු භාණ්ඩ මිලදී ගැනීම අධෛර්යමත් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. ඇන්ටාර්ක්ටිකාවේ ගවේෂණවල නිරත ඕස්ට්‍රේලියාවට අයත් අවුරෝරා නෞකාව ඊයේ තවත් අයිස් කුණාටුවකට මුහුණ දුන්නා. 61 දෙනෙකුගෙන් යුතු පිරිසක් නැවේ රැඳී සිටින අතර නෞකාව මේ වන විට ඇන්ටාර්ක්ටික් අයිස් තට්ටුවේ සිර වී තිබෙනවා. නෞකාව මුදා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ඇන්ටාර්ක්ටිකාවේ මේ දිනවල පවතින කාලගුණය දැඩි බාධාවක්ව තිබෙනවා. ආසියානු කුසලාන 2020 ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය ජය ගන්නට ඊයේ සමත් වුණා. එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් මේ තරඟය පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවර මීර්පුරේ ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී. කෙසේ වෙතත් මේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසා සිටියේ තමන් ඉදිරියේදී ජාත්‍යන්තර සීමිත පන්දුවර පිටියට සමුදීම පිළිබඳව සලකා බලන බවයි. තරඟයේ කාසිය වාසිය දිනාගත් එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය කණ්ඩායමේ නායක අම්ජද් ජාවිඩ් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ටීඑම් ඩිල්ෂාන් සමගින් දිනේෂ් චන්දිමාල්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 68ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවා. ඩිල්ෂාන් ලකුණු 27ක් රැස් කළේ 4 පහර 4ක් සමගින්. දෙවන 20-20 අර්ධ ශතකයේ වාර්තා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 39කින් ලකුණු 50ක් රැස් කළා. ඔහුගේ ඉනිම 4 පහර 7කින් සහ 6 පහරකින් වර්ණවත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුළු 8 ලකුණු 61ක් තුල බිඳ වැටුණා. එහිදී මිලින්ද සිරිවර්ධන ලකුණු 6කට දැවී යද්දී දසුන් ශානක රැස් කළේ ලකුණු 5ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 8යි. ශිහාන් ජයසූරිය සහ චාමර කපුගෙදර ලකුණු 10 බැගින් රැස් කළා. නුවන් කුලසේකර ලකුණු 7යි. මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 129ක් රැස් කළා. පන්දු යැවීමේදී අම්ජද් ජාවිඩ් ලකුණු 25කට කඩුළු 3ක් බිඳ හෙළුවා. මේට අමතරව මොහමඩ් නවීද් සහ මොහමඩ් ෂෙහාඩ් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය කණ්ඩායමට පන්දුවර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 115ක් පමණයි. සප්නිල් පටේල් ලකුණු 37යි. ෂයිමන් අන්වර් සහ අම්ජද් ජාවිඩ් ලකුණු 13 බැගින් රැස් කළා. සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 26කට කඩුළු 4ක් බිඳ හෙළුවා. මේට අමතරව නුවන් කුලසේකර ලකුණු 10කට කඩුළු 3ක් බිඳ හෙළද්දී රංගන හේරත් ලකුණු 22කට කඩුළු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා ලසිත් මාලිංග. මේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වූ ලසිත් මාලිංග පවසා සිටියේ තමන් මේ වන විට ක්‍රිකට් පිටියේ රැඳී සිටින අවසන් කාලවකවානුව මෙය පවයි. පාදයේ දිගින් දිගටම හටගන්නා ආබාධයේ හේතුවෙන් තමන්ට ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. A check of $5,000, a brand new. අපි දැනට ඔබෙන් සමුගන්නවා. මම ඉෂාරා සමරසිංහ. මම සජිත් රණසිංහ. සුබ දවසක්.